पंजाब කණ්ඩායම හිමිකාරිය වන ප්‍රීටි සින්ටාගේ දැඩි ඉල්ලීම් මත තරගයේ අතරතුර විනිසුරු දසුන්ගේ බැට් එක චෙක් කරයි. මෙවර IPL තරගාවලියේ पंजाब किंग्स සහ රාජස්ථාන් රොයල්ස් අතර තරගයේ පසුගිය දින පැවැත්වුණා. දසුන් ඊයේ දිනේ රාජස්ථාන් කණ්ඩායම සමග එක්වුණේ අංක 6 ක්‍රීඩකයා වශයෙන්. තරගයේ පළමුවෙන් කාසිවාසී දින පළමුවෙන් ලකුණු රැස් කිරීමට පිටි පැමිණි पंजाब කණ්ඩායම කඩලු 7ක් දැවි සුපිරි ඉනිමක් ගොඩ නැගුවා. විශිෂ්ට ඉනිමක් දියත් කිරූ पंजाब නායක ශ්‍රේයාස් අයියර් පන්දු 27ක් තුළ ලකුණු 79ක් රැස් කරා. पंजाब ඉනිම වෙනුවෙන් ඊයේ ක්‍රීඩකයෙකු රැස් කෙරූ දැවැන්තම ඉනිම තමයි ශ්‍රේයාස් ක්‍රීඩා කරේ. අනෙක් පිටිකරුවන්ගේ දක්ෂතාවයත් සමග නියමිත පන්දුවර 20 තුළ කඩලු 7ක් දැවි ලකුණු 201ක දැවැන්ත ඉලක්කයක් पंजाब කණ්ඩායම විසින් රාජස්ථාන් කණ්ඩායමට ලබා දුන්නා. සුපිරි ඉලක්කයක් හඹා යාමට රාජස්ථාන් ආරම්භක පිටිකරුවෝ ලෙස පිටියේ පැමිණි විභව සූර්යවංශි සමගින් යශස්වී ජේස්වාල් ඔවුන් දෙදෙනා වෙනදා වාගේම සාර්ථක මුල් අත්තිවාරම් කණ්ඩායම වෙනුවෙන් ගොඩනගා දී දැවී ගියා. කොහොමද තරගයේ මැදක් යනකොට රාජස්ථාන් කණ්ඩායමේ ලකුණු 120ක් තුළ කඩලු 3ක් බිඳ වැටී තිබුණා. අංක 5 පිටිකරුවෝ ලෙස තරගයේ ක්‍රීඩා කරමින් සිටි රාජස්ථාන් නායක රියාන් පරක් නොසිතුරු ලෙස උඩ පන්දුවක් ලබා දී දැවී ගියා. ඔහු දැවී ගිය පසු පිටියේ පැමිණි දසුන් ඡානක දසුන් පිටියට පැමිණෙන විට එම් පන්දුවාරේ ක්‍රියාත්මක කරමින් සිටි पंजाब කණ්ඩායම ප්‍රධාන වේග පන්දු යවන්නවන අර්ෂදීප් සිං දසුන් මුහුණ දුන් පළමු පන්දුවට දැවැන්ත 6 පහරක් එල්ල කරා. තමන් මුහුණ දුන් පළමු පන්දුවටම 6ක් ගහපු දසුන් අර්ෂදීප් යොමු කිරු අනෙක් පන්දුවටත් 6 පහරක් එල්ල කරා. එක පෙළට මුහුණ දුන් පන්දු දෙකටම 6 පහරවල් දෙකක් එල්ල කෙරු දසුන් අර්ෂදීප්ගේ පන්දුවාරේ අවසන් පන්දුවට 4 පහරක් එල්ල කරා. पंजाब පන්දු යවන්නට එරියෝ සුපිරි පිටිකරන එක නියත වෙමින් සිටි දසුන් මෙවර IPL තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකයේ පන්දු 15ක් තුල වාර්තා කරා. පන්දු යවන්නට එරියෝ ප්‍රවේග කාර්ය පිටිකරනයක් ලැබූ දසුන් අර්ධ ශතකයේ වාර්තා කර මුහුණ දුන් අනෙක් පන්දුවට මීටර 108ක් දුර වේගවත් 6 පහරක් එල්ල කරා. දසුන්ගේ එම දැවැන්ත 6 පහර දුටු සැනින් අන්දමන්ද වූ पंजाब කණ්ඩායම හිමිකාරිය එම අවස්ථාවේ ක්‍රියාත්මක වේ දසුන්ගේ බැට් එක ව්‍යාජ බැට් එකක්ද කියලා පරීක්ෂා කරන මේ විනිසුරුට පැවසුවා. ඒ අවස්ථාවේ විනිසුරු විනාඩි 2ක පමණ විවේකයක් තරගයට ලබා දී දසුන්ගේ බැට් එක චෙක් කරා. එවිට විනිසුරු දසුන්ගේ බැට් එක පරීක්ෂා කර අනාවරණය කර දසුන්ගේ බැට් එක හොර බැට් එකක් නොවන බවත් ඒ තරගයට සුදුසු හොඳ ප්‍රමිතියකින් යුතු බවයි. මේ සිදුවීම සිදු වුණේ 14 වන පන්දුවාරයේදී. මේ දුටු ඕනෑම කෙනෙකුට වැටහුණා පීටි සින්ටා දසුන්ගේ බැට් එක පරීක්ෂා කරන මේ විනිසුරුගෙන් ඉල්ලුවේ ඇයගේ पंजाब කණ්ඩායම පරාජය වෙයි කියන කුතුහලයට. මොකද ක්‍රීඩකයෙකුගේ බැට් එක පරීක්ෂා කිරීමට අවශ්‍යම නම් ඒ සිදු කිරීමට අයිතියක් තිබෙන්නේ තරගයට ක්‍රීඩකයා පිටියට පැමිණෙන අවස්ථාවේ පමණයි. නැතුව තරගයේ ක්‍රීඩකයා ක්‍රීඩා කරමින් සිටින අවස්ථාවේ බැට් එකක් පරීක්ෂා කිරීමට කිසිම නෛතික රෙගුලාසියක් ක්‍රිකට් ක්‍රීඩාව තුළ නැහැ.